ඔයාලා හැමෝම channel එක subscribe කරන්න. එතකොට මට ඔයාලට හැමදාම වීඩියෝ දාන්න පුළුවන්. ඒ හින්දා ඔය යටින් තියෙන සුදු පාර එක ක්ලික් කරන්න. මේ බලන්නකො සෝටි මාටින් අයියේ චෝටුට ඉස්කෝලේ නිවාඩු හම්බෙලානේ. ඉතින් මෙයාගේ යාළුවෝ ඔක්කොම නිවාඩුවට ගෙදරින් එළියට ගිහිල්ලා. ගෙදර ඉන්නත් ටිකක් කම්මැලිලු. අනේ මෙයාව කොහෙට හරි එක්කන් යන්නකෝ. ඔව් නංගි මොකෝ නැත්තේ. චෝටු අපි යන් හොඳ ස්පෝර්ට් ක්ලබ් එකකට. යන්කෝ. මං කැමති නෑ මාටින් මාමේ. මං කැමති නෑ එහෙ යන්න. එන්න පුතේ. එතන ස්විමින් පූල් එකක් තියෙනවා. තව සෙල්ලම් තියෙනවා. බොහොම ලස්සනයි. ඇත්තටම? අනේ යයියා මාමේ යන්න. මහජනතුමා කට්ටිය වෙන්න පොඩ්ඩක් ක්ලබ් එක සෙට් වෙමු. යමු. අපිට අර පැත්තේ තියෙන පූල් එකට ගියා නම් පීනන්න පුළුවන්. ඕම් බලන්නකො චෝටු මං උඩට ගිහිල්ලා ඔයාට පේන්න හොඳ ඩයිව් එකක් දාලා පෙන්නන්නම්කෝ. ඇත්තද? කරන්න හොඳට. මම්ම කියලා දෙන්නම්කෝ. මට නිදර මොකද්ද වැඩ වෙන්නේ කියලා. යා මාමි ඇත්තට ඔය අතනින් පයින්නවද? සෝරි ඇත්තම කිව්වොත් මං හිතලා පැන්න නෙමෙයි නිකම්ම වැටුණා. පොඩි වැරදීමක් වුණේ. සමාව භජනය කරන්න. නියමයි මාමි නියමයි. නියමෙට බැන්නා. පූල් එකේ වතුර ඔක්කොම ටික එළියේ. යමු. අපි පිටිපස්සේ පූල් එකට ගිහිල්ලා ස්විමින් කරමු. බෑ. මෙතන ඔයගොල්ලන්ට පීනන්න දෙන්න බෑ. මෙතන අන්තර්ජාතික පීනුම් තරඟාවලියකට ප්‍රැක්ටිස් වෙනවා. ඒක නිසා මෙතන දෙන්න බෑ. ඉතින් මොකද වෙන්නේ? අපිත් මේ ක්ලබ් එකේ මෙම්බර්ලා තමයි. ඔය අන්තර්ජාතික පීනුම් සූර්යයන්ට වැඩි අපිට හොඳට පීනන්න පුළුවන් තේරුණාද? මොකද නිකන් උලම වාගේ බලන්න පීනලා පෙන්නන්නද? අර කපන්න ආයෙමත් වතුරෙට යනි. මොකද්ද? මොකද හරකකින් මේක ක්ලබ් එකන්නේ. මේ පූල් වල එහෙම හරට බහලා නාන්න දෙන්නේ නෑ සූටියෝ. නැත්තේ මොකද? ඔය ඉන්නේ මගේ ඉස්සර හොඳට හිටගෙන මේ ලෝකේ රහන්නේ ලැජ්ජ කරනවා අපිටත්. එහෙම දෙයක් නම් කමක් නෑ. හැබැයි ඔහේ මගේ තරංකරුවන් පරාද කරොත් ඕගොල්ලෝ හැම දිනාටම මෙතන පීනන්න ඉඩ දෙනවා. නැත්තම් මෙතනින් යන්න ඕන. තේරුණාද? සූටි මාටි මාටි මට පීනන්න දුන්නේ නෑ නේද?
මාතියා හිතුවට වඩා වැඩකාරයෙක් නේ. අනේ ඇත්තටම ඔයා කොච්චර හොඳට පීනුවද? දැන් ඔයාටත් පුළුවන් අපේ ක්ලබ් එකෙන් තරගාවලියට සහභාගී වෙන්න. thank you. අනේ මහත්තයා මට කියනවද ඔයා පීනන්න පුරුදුනේ කොහෙන්ද කියලා? දැන් නැති ඉතින් ගැලඩොල ගංගා වලවල් වල ඕවා තමයි ඉතින්. මාමේ ඔයාට හොඳටම පීනන්න පුළුවන්නේ. අනේ අපි ආයි අංගු පීනන්න. අනේ නෑ චෝටු. අපි ඒගොල්ලන්ට ප්‍රැක්ටිස් කරගන්න ඉඩ දෙමුකෝ. අපි ගිහලා වෙන සෙල්ලමක් කරමුකෝ. ඈ? කාටාරි බර ඉසිලීමේ රාස් දැනගන්න ඕනද? මට ඕනනම් පුළුවන් කියලා දෙන්න. බර උස්සන එක මාගේමක් නෙවෙයි. මම පොලිස් පුහුණුවේදී ඕන තරම් කරලා තියෙනවා. ඔව් ඉගෙන ගමු. හැබැයි ඊට කලින් කියන්න ඔයාලට මෙන්න මේක උස්සන්න පුළුවන්ද කියලා. ඇයි මොකද නැත්තේ? ඕගොල්ලෝ ඕනනම් පොඩි එකක් උස්ස ගන්නකෝ. කොහොම බලන්නකෝ මම මේ ලොකු එක උස්සන්නේ කොහොමද කියලා. මේවා වැඩද? බලන් ඉන්නකෝ. ඇහුණද? ඕකනම් උස්සන්න එපා. ඕක සෑහෙන්න බර එකක්. ඕකනම් කාටවත්ම උස්සන්න බැරි වුණා. ඔයා පොඩි එකක් අරගෙන සෙල්ලම් කරන්න. අනේ මේවත් අපිට සෙල්ලම් තමයි වල්ලි. මේන්නකෝ චෝටු. ඔයාගේ මාමා මේක උස්සනවා. අද වෙනකම් මේ ක්ලබ් එකේ කවුරුත් ඔය වගේ බරක් නම් උස්සලා නැහැ. මෙයා මේක එක අතකින් උස්සගෙන නටනවත් එක්ක. මාටින් මාමේ ඔයාලා සුපිරි වීරයෙක්. අනේ කොහොමද එච්චර ඉස්සුවේ? ඔයා ඇත්තටම මේක හරියද? කියන්න මොකද්ද කාරණාව? අපේ බරේසිලීමේ තරගෙට අපේ ක්ලබ් එකෙන් ඔයාට පුළුවන් ද සහභාගී වෙන්න? ප්ලීස්. ඔයා මෙච්චර හොඳට බර උස්සන්න කොහෙන්ද ප්‍රැක්ටිස් කළේ අයියා? අනේ අපිට පොඩ්ඩක් කියනවද? විශේෂ තැනක් නෑ වල්ලි. කුස්සියේදී කරනවා. එලිපහලියේදී කරනවා. මොක? කුස්සියේ එලිපහලි? ඔයා ජාත්‍යන්තර වාර්තාවක් නේ පිහිටුවේ. මට නම් හිතා ගන්නවත් බෑ. thank you. It's all right. ඉතින් ඒ වගේ තරගයක් තියෙනකොට අපිට පොඩ්ඩක් මතක් කරන්නකෝ අපි ඇවිල්ලා යන්න. යන් ජූජු. මහත්තයා ඔයා කොහොමද එච්චර ලොකු බරක් ඉස්සුවේ? මමත් හරියට දන්නේ නෑ. මීයක් උදේ ඉඳලා හැම වෙලේම මගේ යගේ හැම තැනම දුවනවා. ඒක ආපු ගමන් මට උන් හිටියම මතක නැති වෙලා යනවා. මොකද දන්නේ එයාට මාත් එක තියෙන අප්සෙට් එක. හොඳයි යමු. ඔයෙන් ගියා මජේ. අන්තිමට කොහෙන් ගින් යතරයි දන්නේ. මට දැන් ඔය හොඳටම ඇති. ඔයා දැන් ෂෝක් එකට තනියෙන් සන්තෝෂ වුණානේ පැත්තකට වාඩි වෙලා ඉන්නේ. මම ගිහිල්ලා මොකක් හරි අලුත් දෙයක් අරගෙන එන්නේ. හරි. මටත් දැන් ගොඩක් මහන්සි. චෝටු, ඔයත් ඒගොල්ලොත් එක්ක යනවද? මොකෝ කියන්නේ? යනවද? උඩම සපාන්න එක නේද පුතේ දැනෙන්නේ ඈ? ඔව් චූටි මාමේ මට ගොඩාක් සතුටුයි. මාටින් මාමේ ඔයත් එන්නකෝ. නෑ චෝටු මාටින්ට ඕම ඉන්න දෙන්න.